ඉස්ති අපේ ප්‍රවීණ දේශක වන්දානක මහත්මයන් සුභ අපරභාගයක් සදන් ඇසෝසියේට් ආයතනයේ යාමන අපේ භාරපත්‍රවන් සමාජය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සියලුම නිලධාරී මණ්ඩලය සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු ඔවුන්ගේ ආදරණීය පවුල් සමාජිකයෝ ඇත්තටම භාරපත්‍රවන් සමාජය අපේ ගෙදර ආපු වෙලාවක මට කියපු දෙයක් තමයි අතට මේ දේශනයටත් හේතු වුනේ. يعني කම්පැනි එකක් විදියට මම ඉදිරියට යනකොට කම්පැනි එකේ කාර්ය මණ්ඩලයට performance base විදියට ඒ සැලරි යාලගේ වැඩි වෙනකොට ඇත්තටම හොඳ ඉන්කම් එකක් අතට එනකොට සදන් ඇසෝසියේට් ආයතනයේ කාර්ය මණ්ඩලයේ වයද්ද අතට සල්ලි එනකොට කනබොන එක සහ ඒ දේවල් වල සීමා මේ ඉක්මවල ගියපු තත්ත්වයක් තියෙනවා කියන එක ඒකත් එක්ක ඒ අධික විදියට අපි දැන් ආහාර පරිභෝජනය ලික භාවිතය වගේ දේවල් එක්ක දැන් මේ අද කාලේ වෙන ගොඩාක්ම ලංකාව ගත්තොත් මෑත භාගයේදී මම හිතන්නේ ඔබ දන්න ගොඩාක්ම තරුණ ජීවිත නැතුණා හෘදයාබාධ වලින්. ඒ තරුණ ජීවිත හෘදයාබාධ වලින් නැතිවීමට මොන වගේ හේතුවක් වෙන්නේ නැති කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? හෘදයාබාධ නැතිවීමට හේතු වෙන්නේ දැන් අපි දැන් අවුරුදු 20කට 25කට උඩදී ගත්තොත් අපි වෛද්‍යවරු විදියට අපේ ළඟට රෝගියෙක් පැමිණියාම සාමාන්‍යයෙන් අවුරුදු 35ක් ඉක්මවල නැත්තම් අපි ECG එකක්වත් කරන්නේ නැහැ. මාත්‍ය අපි අවුරුදු 35 පැනලා තියෙනකෝ ඇත්තටම ECG එකක් කරන්නේ නැහැ ඒ දවස්වල. එන්න පුළුවන් ඉන්නේ මසල් පේන් එකක් මොනවා හරි ඒ වගේ එකක්. නමුත් දැන් අවුරුදු 20 21කින් එන heart attack. ඒ තරම්ම ඒ මරණයට හේතු විදිහට බලවම හෘදයාබාධය කියන එක ලංකාවේ විශේෂයෙන් ඉතාමත්ම සුලභයි. එතකොට ඒකට හේතුව තමයි අපි අවිචාරවත් විතර කිසිම පිළිවෙලක් නැතුව ආහාර ගැනීමක්, ලිකර් භාවිතය, ධූමපානය ඒ වගේ දේවල්. එතකොට දැන් අතරම මේ වගේ ආයතනයක අවුරුදු 10ක් 12ක් සේවය කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන පර්ෆෝමන්ස් හොඳටම කරලා අපි හිතමු අපේ ලොස් එකක් වුණොත් කෙනෙක්ට හෘදයාබාධයක් හැදුනොත් ඒක එයාගේ ජීවිතයත් එයාට නැති වෙනවා එයාගේ දෙමාපියන්ට ආදරණීය බිරිඳට දරුවන්ට ඒතර කම්පැනියක් විදිහට ආයතන ලොකු ලොස් එකක්. ඒ වගේ කෙනෙක් හදා ගන්න තව අවුරුදු 15ක් යනවා. අන්න ඒ වගේ දෘෂ්ටි කෝණයකින් තමයි මේ දිහා අපේ යාමන්නේ බාණු මහත්මයා බැලුවේ. එතකොට කොහොමද මේ හෘදයාබාධ වැඩි වුනේ? දැන් ගමේ අය නෙවොත් නම් කියන්නේ කොරෝනා බෙහෙත විතරයි කියලා. එහෙමද? කොරෝනා බෙහෙත විතරද මේ හෘදයාබාධ වැඩි වුනේ? මොකද කොරෝනා බෙහෙතට කලින් අපි ඉපදුන දවසේ ඉඳලා PCG එක පළවෙනි දවසේ ඉඳලාම මාස 2කින් 4න් 6 ඔය විදිහට අපිට එන්නත් මාලාවක් විදිනවා. ඒ විතරු නිසා තමයි අපි ජීවත් වෙන්නේ. මිනිසුන්ට ඒක අමතක වෙලා. දැන් මේ පොඩියෝ දිද්ද නැත්තම්, ගලපට්ටේ විද්ද නැත්තම්, ෂෙරෝගේ විද්ද නැත්තම් මිනිස්සු නැහැ. අර වෙලාවේදී ආවට පස්සේ ඒ කොරෝනා වේද මොකද වැඩි හිටියොත් නේ විද්දේ. ඒකත් එක්ක තමයි ඉතින් විදපු දැන් අතපාන්නේ 3යි කියන අතරත් ඇවිල්ලා කියනවා. විද්ද දවසේ ඉඳලා මේ පැත්ත පාන්න 3යි කියනවා. ඒ වගේ අර අපේ ලංකාවේ මිනිස්සු ටිකක් කියන්නේ මොනවා හරි ලෙඩක් හැදුනාම ආසන්නතම සිද්ධියට සම්බන්ධ කරන්න හදන එක තමයි මම දැක්කේ කොහොමද? මෙන්න මේක මම දවල්ටවත් කියාවේ ඊට පස්සේ තමයි මේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මසල් පේන දවසේ ගොඩාක් වැඩ කරලා එක උදේ නැගිටිනකොට තමයි ඒක දැනෙන්නේ. ඒතකොට යා කියන්නේ මේ නිදි ලොක්කක් කියලා. ඒක නේ වෙන්නේ. කලින් දවසේ අපි වැඩ කරලා බාරක් උස්සලා මොනවා හරි දෙයක් කරලා මේ මස් පිට තද වෙලා තිබිලා පාට ඒක කරපු නිසා තමයි ඊට පස්සේ රිලැක්ස් වෙලා තිබිලා උදේ නැගිටිනකොට තමයි අපිට දැනෙන්නේ. එයා හදා ගන්න එකට හේතුවක් මේ උදේ නැගිටිනකොට කොට්ටේ වෙනස් වෙලා ඔන්න ඒ වගේ. ඒ වගේ මොනවා හේතුවකට සම්බන්ධ කරනවා. ඇත්තටම ගත්තොත් ලංකාවේ හෘදයාබාධ වැඩි වීමට හේතු තමයි පළවෙනි එක අපි අපේ කෘෂිකාර්මික රටක් විදිහට කෘෂිකාර්මික දීර්ඝකාල ගත කරපු ලංකාවේ මිනිස්සු එකපාරට මේ අයවේසා වැඩ කිරීමෙන් අයින් වෙනවා. එකතැන ඉඳගෙන උතුරක් කරන රස්තාවල් වලට පයින් ඇවිදින්න නැති විදියට
හැමතැනම වාහනේ යන විදියට, නිින්දක් නැති විදියට, ඒකට අසාමාන්‍ය රේස් එකකට වැටිලා ආතතිය වැඩි කරගෙන. අන්න ඒ වගේ කාරණා නිසා ඒතකොට සුගර් රිපෝට්ස් කියනවා. ඒ කියන්නේ සීනි බහුල ආහාර ගැනීම, මානසික ආතතිය අධික වීම, ව්‍යායාම නොමැතිකම, නිින්ද නොමැතිකම. ඒ ප්‍රධාන කාරණා එක දුම්බීමත් එකතු වෙනවා. ඒ කාරණා ටික නිසා තමයි මේ අපිට තරුණ ජීවිත නැති වෙන්නේ, හෘදයාඝාත වෙන්නේ. ඒතකොට ඒ කලින් ආයෙත් නොතිබුණේ. කලින් අපේ සාමාන්‍ය වයස 70 80 එහා අපේ තාත්තලාගේ අම්මලාගේ වයසෙන් එහා ජීවත් වුණු අයගේ ජීවන රටාව වෙනස්. ඒ ජීවන රටාව අපි වෙනස් වුණාට අපි ආහාර රටාව වෙනස් වුණේ නැහැ. ඒ ලයිෆ් ස්ටයිල් එක අපි චේන්ජ් කරගෙන තියෙනවා. ෆුඩ් ස්ටයිල් එක එහෙමමයි. මොකද ඉස්සර හොයලා බලන්න ගොවිතැන් කරපු කෙනෙක් දවම්පාර පැත්තේ වගේ ඒක ගොවිතැන් කරපු අය උදේ 5ට පටන් ගත්තාම රැය 9 10 වෙනකන් ඒ ගොවිතැන් කටයුතු කරනවා. ඒ කියන්නේ පැය 14ක් 15ක් දවසට වැඩ කරනවා. ඒතර දැන් ගොවියත් මොඩ් වෙලානේ. ඒතර මොඩ් ගොවියෙක් වුණාම කරන්නේ මැෂින් වලින්. එයාගේ දාඩිය එලීමක් නැහැ. එතකොට ළමයේ ඉස්කෝලේ ගියාට එතන ක්‍රීඩාව නැහැ. ක්‍රීඩාවෙන් දරුවෙක් ඈත් කරපු කෙනෙක් කවදාවත් ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ යා ක්‍රීඩාවට යොමු වෙන්නේ නැහැ. අපි ක්‍රීඩා කරෙත් ඉස්කෝලේ යනකොට කරා, ඊට පස්සේ විශ්වවිද්‍යාලෙදී කරා, ඒ විදිහට. ඒතර දරුවා ක්‍රීඩාවෙන් අයින් වුණා. ඒතර ශාරීරික ව්‍යායාම නැහැ. ගොවිය පවාද මහන්සි වෙන්නේ නැහැ. එතකොට මේ ගන්න ආහාරවල කොහොමද දහණය වෙන්නේ? කිසිම ක්‍රමයක් නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට අපි බත් කනවා නම් පාන් පිටි ආහාර කනවා, සීනි අකුරු පැණි ගන්නවා, අලබතර පොද්දෙල් මඤ්ඤොක්ක ගන්නවා. ඒ හැම දෙයකින්ම අපිට සීනි තමයි, ග්ලූකෝස් තමයි අපේ රුධිරයට එකතු වෙන්නේ. ඒවයි කිසිම වෙනසක් නැහැ. ජීර්ණය වුණාට පස්සේ ග්ලූකෝස් තමයි එන්නේ. එතකොට අපි ඒ ටික අර කලින් විදිහටම දැන් අපේ හාමුදුරුවෝ බණකට ගියත් කියන්නේ අපි සිංහල ජාතිය තුන් වේලම බත් කාපු කියලා. ආච්චිල සීලත් කියන්නේ පුළුවන් තරම් බත් කන්නේ කියලා. අර විදිහට කාලා මොකද්ද වෙන්නේ? අපි කන ඒ කාබෝහයිඩ්‍රේට් මිශ්‍රය අඩංගු ආහාර ටිකෙන් අපේ සීනි ඇඟ ඇතුලේ හැදෙනවා. ඒ සීනි ඉන්සුලින් කියන හෝමෝන ඇවිල්ලා ග්ලයිකෝජන් විදිහට කොටසක් අක්මාවේ තැන්පත් කරනවා. ඊටු ටික මේද පටක විදිහට ශරීරයේ විවිධ තැන්වල ගබඩා වෙනවා. එතකොට අපි මේ සීනි දහනය කරන්න නම් එක්කුව කය වේසා වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ව්‍යායාම කරන්න ඕන, ක්‍රීඩාවක් හරි. එහෙම කිසිම දෙයක් නොවෙනව නම් අපේ ශරීරයෙන් ඇතුළු වුණු කාබෝහයිඩ්‍රේට් එකේ සීනි ටිකට කිසිම ආකාරයකින් ඉවත් වීමක් වෙන්නේ නැහැ. එතකොට මම අහන්න කැමතියි දැන් කොහොමද මේ සාමාන්‍ය කෙනෙක්ගේ දෛනික කැලරි අවශ්‍යතාවය? සාමාන්‍ය පුද්ගලයෙකුගේ කැලරි අවශ්‍යතාවය කොහොමද දවසකට? පුළුවන්ද කියන්න? අනේක කිනන අතොස්සන් දිනක කැලරි අවශ්‍යතාවය කොහොමද සාමාන්‍ය කෙනෙක්ගේ? සාමාන්‍ය පුද්ගලයාගේ දිනක කැලරි අවශ්‍යතාවය කැලරි 2000ක් වගේ. ඒ කැලරි 2000ක් වගේ තමයි සාමාන්‍ය දිනකට අපි සාමාන්‍ය පැයක් විතර වගේ ව්‍යායාම කරලා කරත් ඒ 2000ක් ඇති. එතකොට අපි සාමාන්‍යයෙන් ලොකු බත් එකක් කෑවොත් බත් ඔය අලබතල කොස්දෙල් මඤ්ඤොක පාන් පිටි ආහාර වගේ තියෙන කාබෝහයිඩ්‍රේට් 1 ග්‍රෑම් එකකින් කැලරි 4ක් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපිට ලොකු ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවේ කියලා ෆුල් රයිස් එකක් කොත්තු එකක් එක කිලෝ එකක් බරයි නම් කැලරි 4000ක් එනවා එක කෑම වේලේ. ඒතර අපේ දෛනික අවශ්‍යතාවය තියෙන්නේ කැලරි 2000යි. ඒතර අපි කැලරි 4000ක් අපි 3000ක් කියමු. ඒ වගේ වේල තුනක් කෑවොත් 9000ක් වැටෙනවා දවසට. ඒතර හවසට බනිස් එකක් හරි රෝල්ස් එකක් කාලා තේ එකක් බිව්වොත් තව කැලරි 250 300ක් වැටෙනවා. ඔය අතරමැද සමහර බිස්කට් කනවා, ටොෆි කනවා, චොක්ලට් කනවා. ඒකත් එක්ක එකතු වෙනකොට සාමාන්‍යයෙන් කැලරි 12000ක් 14000ක් වගේ එක දවසකට අපි ශරීරයට අරගෙන තියෙනවා. අවශ්‍යතාවය 2000ක් වෙනකොට කැලරි 10000ක් විතර වැඩි. ඒ වැඩි වෙන ටික තමයි අපේ ශරීරය පුරා තැම්පත් වීම වෙන්නේ. ඇත්තටම හෘදයාබාධයකදී ගොඩක් අයගේ සමාජ මතය තියෙන්නේ මේ කොලෙස්ටරෝල් නිසායි කියලා වෙන්නේ. ඒ
ඉස්සර කාලේදී කොලෙස්ටරෝල් තමයි මූලිකම පළවෙනිම තැනටම තිබුණේ හෘදයාබාධයක් හැදෙන්න මුල්ම හේතුව කොලෙස්ටරෝල් කියලා. හැබැයි දැන් ඒක නෙවෙයි. ඒකට හේතුව අපේ ජීවන රටාව වෙනස් වෙච්ච නිසා. දැන් මොකද්ද ප්‍රධාන හේතුව වෙන්නේ හෘදයාබාධයක් වෙන්න? හෘදයාබාධයක් ඇති වීමට ප්‍රධානම හේතුව දන්නවද කවුරු හරි? මානසික ආතතිය. නම්බර් 1. මානසික ආතතිය තමයි හෘදයාබාධයක් ඇති වෙන ප්‍රධානම හේතුව. ස්ට්‍රෙස් කියන එක. ඇයි ස්ට්‍රෙස් එක ඇවිල්ලා තියෙන්නේ? අපේ ජීවන රටාවේ ප්‍රශ්න නිසා. කවුරුත්ම දැන් performance based income එකක් දෙනවා නම් ටාගට් වලට පස්සේ දැන් ප්‍රයිවට් කම්පැනි ගත්තාම ටාගට් එකක් පස්සේ තමයි එයාලා දුවන්නේ. එතකොට එයාලගේ ශාරීරික ව්‍යායාම ආහාර රටාව කිසි දෙයක් නැහැ ඔක්කොම අමතක වෙනවා. හැම තිස්සෙම ස්ට්‍රෙස් එක වැඩ කරන්නේ. ඒකත් එක නිින්ද අඩු වෙනවා. reduce sleep කියන එක නිින්ද අඩු වෙනවා කියන එකත් ලොකුවට බලපාන හෘදයාබාධ වලට. ඒතර කොහමද අපි ස්ට්‍රෙස් එක අඩු කරගන්නේ කොහොමද? ස්ට්‍රෙස් එක අඩු කරගන්න නම් අපි දැන් ගොඩක් අය දැන් මාසයක් විතර වැඩ කරලා මාස දෙකක් වැඩ කරලා ස්ට්‍රෙස් අඩු කරගන්න කියලා ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකේ පටන් ගන්න වෙලාව ඉඳන් බෝතලයක් කඩාගෙන බීලා ඊපස්සේ ගිය තැනට එක මතකත් නැහැ. මග දිගටත් බීලා එනකොට බෝතල් එකමාරක් විතර බීලා ට්‍රිප් එක ගියේ කොහෙදවත් දන්නේ නැහැ. බැලුවම බස් එක නැගපු ටික විතරයි මතක. ඒකෙන් අතරම වෙන්නේ ආතතිය අඩු කරගන්න. අපි ආතතිය අඩු කරගන්නවා කියන්නේ අපි මේ මොහොත විඳින්න ඕන. අපේ ප්‍රවීණ දේශකතුමා කිව්වා ඒ වගේ අපි දැන් මේ මොහොත විඳින්න ඕන. ඒ කොහොමද විඳින්නේ? අපි මෙතන ඉන්නකොට අපි ඒක මේකට සවන් දීලා මේකෙන් යමන්න ගන්න පුළුවන් දෙයක් අරගෙන ඒ අවස්ථාව අපිට ආයේ එන්නේ නැහැ. ඒතකොට අපි රැකියාව කරන්න ඕන කොහොමද අපි ඒ සතුටින් කරන්න ඕන. අපි දැන් රැකියාව આવෝ තමන් කරන රැකියාව කොමක් වුණත් ඒක සතුටින් කරොත් එයා ඒ ජීවිතේ විඳිනවා එතන. එහෙම නැත්නම් තමන් එකට වැඩ කරන මිනිහත් එක්ක ඉරිසියා කරලා අරයත් එක්ක තරහ වෙලා ආයතනයේ බොස්ට ගේම් හදලා අරයට කියලා කියලා මෙයාට කියලා කියලා එහෙම වුණොත් මොකද වෙන්නේ? ආතතියෙන් ඉන්නේ හැම වෙලාවෙම. අර රැකියාව හරි තමන් කරන රැකියාවට ආදරයක් තියෙනවා නම් ආයතනයට ආදරයක් තියෙනවා නම් එයාට ස්ට්‍රෙස් එකක් ගොඩනගන්නේ නැහැ. ඒතර ආතතියක් කියන්නේ ආතතිය එන්නේ තමන් අකමැත්තෙන් දේවල් කරාම. તો රැකියාව කරන්න ඕන සතුටින් කැමැත්තේ. ගෙදර වැඩේ කරනවා නම් ඒක සතුටින් කැමැත්තේ. එතකොට තමන්ට ආතතිය තමන්ගේ දුරු කරගන්න පුළුවන්. එහෙම නැතුනොත් තමයි අර ආතතිය මේ වෙලාව ස්ට්‍රෙස් එකකින් ඉඳන්ම තමයි තමන්ගේ ළඟට කවුද කස්ටමර් කෙනෙක් ආවද එයත් එක්ක තරහ. දැන් ડોක්ටර්ස්ලා පවා එහෙමයි. දැන් අලුත් පරම්පරාව වෙන සමහරලාට OPD එකට ආව ගමන් ලෙඩත් එක්ක තරහින් ඉන්නේ. ලෙඩාට තේරෙනවා මේ කතා කරන්නේ තරහින් කියලා. ඒ ඕනම වෘත්තියකට දැන් ડોක්ටර් වුණත් ඕනම වෘත්තියකදී අපේ සමාජය තමයි නියෝජනය වෙන්නේ. ඒක අමුතු කොටසක් අඟහරු ලෝකෙන් ගෙනල්ලා අපිට දාන්න බෑනේ. The teachers ලාද engineers ලාද මොන වෘත්තියට ආවත් ඒ සමාජයේ කොටසක්. එතකොට සමාජයේ පිරිනකොට අර ඔක්කොම කොටස් පිරිනනවා. එතකොට සේවාදායකයෙක් විදිහට තමන්ගේ ළඟට එන්නේ කවුද? කස්ටමර්. එතකොට කස්ටමර් දැක්කම තරහ යනවනම් එතන විශාල ප්‍රශ්නයක් ඒක. ඒ කොයිතරම් තමන් ස්ට්‍රෙස් තිබුණත් තමන්ගේ ප්‍රශ්න තිබුණත් ඒව තමන් ගෙදරේ තියලා එන්න ඕන. අපි රැකියාවේදී ගෙදර ප්‍රශ්න ගෙදර තියලා එන්න ඕන. රැකියාව ඉවර වෙලා ඒකේ ප්‍රශ්නත් ගෙදර ගෙනියන්න හොඳ නැහැ. ඒ දෙක වෙන් කර ගන්න ඕන. එතකොට ආතතියෙන් දුර වෙන්න පුළුවන්. එතන කොහොමද අපේ ශක්තිය කාබෝහයිඩ්‍රේට් එක දහනය කරන්නේ? දැන් අපි අපේ කලින් පරම්පරාව ගත්තාම ඒගොල්ලෝ කිලෝමීටර් 10ක් 15ක් දවසකට ඇවිද්දා. අපේ අම්මලා තාත්තලාගෙන් එහා ඒ පරම්පරාව අවුරුදු 80 දැනටත් ජීවත් වෙන අය ඉන්නවා. කිලෝමීටර් 10ක්වත් අඩුම තරමේ දවසකට ඇවිදිනවා. එතකොට තමන් ඒ ආහාරගත දේවල් ඔක්කොම දහණය වෙනවා. දැන් මං හිතන්නේ කාන්තාවක්වත් කඩේකටවත් ස්කූටි බයික් එකක්වත් නැත්නම් යන්නේ. එතකොට ඒ ගන්න ආහාර කොහොමවත් දහණය වෙන්න විදියක් නැහැ. විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් එක අපි කෑම ගත්තට පස්සේ ඒ ග්ලූකෝස් ටික දහණය කරන්න කිසිම ක්‍රමයක් නැහැ. අපි කායික කය වේසා වැඩ කරන්න ඕන. එතකොට ව්‍යායාම හෝ පීඩා කරන්න ඕන. එහෙම නැත්නම් ඒ ශක්තිය විදිහට අපි දහනය කිරීමක් වෙන්නේ නැහැ. ඒක ප්‍රෝටීන් ගත්තාම ඒක වෙන්නේ නැහැ. ප්‍රෝටීන් වලින් වැඩි කොටස අපිට අවශ්‍ය ටික ගත්තා වැඩි කොටස මුත්‍රාත් එක්ක පිට කරලා යවනවා. ඒකයි කාබෝහයිඩ්‍රේට් එකේ සහ ප්‍රෝටීන් වල තියෙන වෙනස. අපි මස් මාළු බිත්තර කොච්චර ගත්තත් අපිට අවශ්‍ය ටික ශරීරයේ තියාගත්තා ඉතුරු ටික යවුවා. කාබෝහයිඩ්‍රේට් එක එහෙම නැහැ. ඒක ඇඟේම තැම්පත් වෙනවා. ඒක තමයි එතන තියෙන
තියරි එක. දැන් අපි අයවේසා වැඩ කරන්නේ නැති අර sedentary life කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ sedentary life එකක් කියන්නේ අපි ඔෆිස් එකේ ගිහිලා කුටිය වාඩි වෙලා ජොබ් එක කරනවා. යන්නේ වාහනේ. ඒතර කිසිම ව්‍යායාමයක් කරන්නේ නැහැ. ඒ ලයිෆ් එකේදී අපේ ශක්තිය වැය වෙන්නේ නැහැ ඇත්තටම. ඒතර දෛනික කැලරි අවස්ථාවේ කියන කැලරි 2000 වගේ කියන එකේදී උනත් අපි ඒතර ආහාර රටාව වෙනස් කර ගන්න ඕන. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය Tamange ජීවන රටාව අනුව පුළුවන් තරම් අවම කර ගන්න ඕන. දැන් සාමාන්‍ය මම අර BMI එකට ශරීර ස්කන්ධ දර්ශකයට එනවා මීට තව ටිකකින්. එතකොට මේ උසට හරියන බරක් තියෙන කෙනෙකුට නම් ඇත්තටම Tamange කෑම පිගාන කොටස් 3කට බෙදලා එක කොටසක් තමයි බත් අලබතල කොස්දෙල් මඤ්ඤොක්ක වගේ කාබෝහයිඩ්‍රේට් එක පිස්ටේ අඩංගු ආහාර අපිට ගන්න පුළුවන් වෙන්නේ පිගානෙන් 3න් එකක්. ඊටු 3න් එකකට මස් මාළු බිත්තර ඒ වගේ ප්‍රෝටීන් තියෙන. අනිත් 3න් එක පලා වර්ග එළවලු. ඒ විදිහට අපි පිගාන 3ට බෙදලා ගන්න ඕනේ. ඒකත් කරන්න පුළුවන් වෙන්නේ අපේ උසට හරියන බරක් තියෙනවා නම් විතරයි. අපි BMI එක හදලා බලමු. ඒකට අනුව ඒපත් ප්‍රමාණයත් අඩු කරන්න යනවා. එයාලගේ බර වැඩි වෙනවා. එතකොට දැන් ඔය කොලෙස්ටරෝල් වලින් හෘදයාබාධ වෙනවා කියන එකේදී අපේ ඔය ඉරේටක දමනය කොරනරි ආටරි ගත්තාම ඒකේ ඇතුලේ අර නෙළුම් පොලේ තියෙන ස්තරය වගේ තමයි එන්ඩෝතීලියම් කියන ලේයර් එක තියෙන්නේ. නෙළුම් පොලේට වතුර වැටුනාම ඇතුලට උරා ගන්න නැතුව ඉස්තර යනවානේ. ඒ වගේ තමයි එන්ඩෝතීලියම් එක. එතකොට අපි සීනි කියන්නේ පාන් පිටි ආහාර, පොස්දෙල් මඤ්ඤොක්ක, අකුරු සීනි පැණි හැම එකක්ම ඒ ග්ලූකෝස් එකෙන් තමයි අර එන්ඩෝතීලියම් එක ඩැමේජ් කරන්නේ. කොලෙස්ටරෝල් වලින් නෙවෙයි. ගොඩාක් අය හිතන කොලෙස්ටරෝල් එක. කොලෙස්ටරෝල් ආවට ලිස්සල යනවා. හැබැයි අර සුගර් ආවම එන්ඩෝතීලියම් එක ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණ තැනින් තමයි කොලෙස්ටරෝල් කියලා බැඳෙන්නේ. ඇතරෝම කියන එක හැදෙන්නේ එන්ඩෝතීලියම් එකේ කොලෙස්ටරෝල් බැඳෙන්නේ සුගර් වලින්. සුගර් එකෙන් තමයි ඩැමේජ් කරන්නේ. ඊට පස්සේ දෙවනුව තමයි කොලෙස්ටරෝල් කියලා විතර බැඳෙන්නේ. ඊළඟ අනිත් කාරණය තමයි ධූමපානය. ස්මෝකින් එකනොත් ඒ දේම වෙනවා. ඒකේ තියෙන එකනොත් ගිහිල්ලා ඒත් එන්ඩෝතීලියම් එක ඩැමේජ් කරනවා. heart attack වැඩි වෙන ප්‍රධාන හේතු දෙකේ සීනි අඩංගු ආහාර ගැනීම සහ ධූමපානය. ඒ දෙකෙන් තමයි කොලෙස්ටරෝල් එන්නේ ඊළඟට ඔයාලගේ සාමාන්‍යයෙන් උස බර දන්නවද? උස සහ බර දන්න අය ඉන්නවද? සාමාන්‍යයෙන් අපි ඔය BMI එක කියලා කියන්නේ body mass index එක ශරීර ස්කන්ධ දර්ශකය. ඒක හදන්නේ මේ අපේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන උස මීටර වලින් අරගන්නවා. අපි සෙන්ටිමීටර 150යි නම් මීටර එතකොට 1.5යි. ඒකයි ආයි වර්ග කරන 1.5න් වැඩි කළා. අර බර කිලෝග්‍රෑම් ගාන උසේ වර්ගය මීටර වලින් ගත්ත එකෙන් බෙදන්නවා. එතකොට එනවා BMI එක. ඒ කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය body mass index. අපි ඒකට අනුව තමයි කෙනෙක්ගේ ශාරීරික බිල්ඩ් එකේ උස බර කොහොමද කියලා අපි බලන්නේ. උසයි බර එක දන්න අය ඉන්නවද ඔයාලා? දුලාත් පුතාගේ කිලෝග්‍රෑම් 79යි. බර උස මීටර 1.6යි 4යි. හරිනේ මම? එතකොට අපි BMI එක හැදුවාම ඒක එනවා 29ක්. BMI එක 29ක් කියන්නේ එතකොට ඒක වැටෙන්නේ overweight group එකේ අධිබරට. හැබැයි මේ සාමාන්‍ය BMI එකේදී අපි හැදුවට පස්සේ 20න් පහළ නම් අන්ඩර් වේට් යන්නේ කියන්නේ බර මදි. 20යි 25 අතර නම් healthy group එක. 25යි 30යි අතර නම් overweight. 30ට වැඩි නම් obesity කියන තත්ත්වය අපි ස්ථූලතාවය කියන එක. ඒතර ගොඩක්ම බර වැඩි. එතකොට 29ක් කියලා ආවම අපි ඒක වැටෙන්නේ overweight කියලා. ඒතර යාගේ බර අඩු වෙනවා. මම උදාහරණයක් විතර ඒ දුලා
ඒ පුතාගේ මේක ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ඒ වගේ උස බරක් තියෙන කෙනෙකුගේ නම් අපි කොහොමද මෙයා normal BMI එකට ගන්න? normal BMI එකට ගන්න නම් මෙයාගේ අපි ආහාර රටාව වෙනස් කරන්න ඕන. කොහොමද ආහාර රටාව වෙනස් කරන්නේ? මාතේ කියන්නේ එක්සර්සයිස් කරන්න. අඩුම ගානේ පැයකවත් රෙගියුලර් එක්සර්සයිස් එකේ ශාරීරික ව්‍යායාම දවසට පැයක්වත් ඇවිදින එකක්, බයිසිකල් පදින එකක්, පීනන එකක් ඒ වගේ එකකට යන්න වෙනවා. ප්‍රධාන කොටස කරන්න වෙන්නේ ආහාර වලින්. ආහාර තමයි මෙතන තියෙන ලොකු ප්‍රශ්නේ මෙයාගේ. එතකොට මේ එයාගේ ආහාර වේලේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. දැනට ගන්න අපි දැන් බත් එකෙන් මෙයාගේ මේ ගොඩක් ඉක්මනටම අඩු කරගන්න නම් ඇත්තටම මේ උදේ ආහාර වේල ස්කිප් කරන්න ඕන. උදේ ආහාර වේල අතහැරලා රෑ කෑමෙන් පස්සේ සාමාන්‍යයෙන් දවල් 11 12 වෙනකන් වගේ වතුර විතරක් බීලා ඇත්තටම ગેස්ට්‍රයිටිස් එන්නේ නැහැ. වතුර විතරක් බොන්න පුළුවන්. මේ බීලා ඉවරලා දවල් 12ට විතර ගන්න කෑම එකේ 3න් එකක් වගේ තමයි බත් අලබතල කොස්දෙල් මඤ්ඤොක්ක කියන්නේ ඒ කෑම ටික ගන්නවා. සීනි හකුරු පැණි සහ පාන් පිටි කෑම කියන ටික සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. ඒක කොහොමවත් ගන්න එපා. එතකොට බත් ගන්න ඕන පිටානේ හරියට 3න් එකක් 3ට බෙදලා. ඊතර 3න් එකට මස් මාළු බිත්තර. මස් මාළු බිත්තර වැඩි වුණාට කිසිම ගැටලුවක් නැහැ. මේ පැත්ත වැඩි කරන්න. අනෙත් 3න් එකට පලාස එළවලු ඒ ටික ගන්න ඕන. ඒ විදිහට ඔයා පැයක් ව්‍යායාම කරන දවසට ඇවිදලා හරිය වගේ එකක් ඒ ඩයට් එක වෙනස් කරන්න මේ ඔයාගේ බර ගන්න පුළුවන් අතන BMI එක ඇතුළට 20 25 අතරට. එහෙම නැතුනොත් මොකද්ද මේ BMI එක 25 පැනලා යනකොට වෙන්නේ? දැන් ඔය non communicable diseases කියන එක NCD කියලා අපි කෙටියෙන් කියනවා මේ බෝ නොවන රෝග. දැන් අපේ මිනිස්සු ඉස්සර මරුනේ බෝ වන රෝග වලින් මැලේරියාවෙන් උණුසම නිපාතයෙන් බරව රෝග අර ඒ වගේ බෝ වෙන ඒවා. දැන් මැරෙන්නේ බෝ නොවන රෝග වලින්. බෝ නොවන රෝග කියන්නේ මොනවද? හෘදයාබාධ, එතකොට දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඒ වගේ ඒවායි. ඒතර ඒ වගේ දේවල් එන්න රිස්ක් එක ගොඩාක් වැඩි වෙනවා ස්ථූලතාවය වැඩි වෙනකොට. ආහාර වේලෙන් සහ ව්‍යායාම වලින් අපිට පාලනය කරගන්න පුළුවන් ඒ විදිහට. ඇත්තටම අපි දැන් normal BMI එකක් තියෙනවා නේද? body mass index එක normal නම් 20 25 අතර නම් යන්නේ. එයාගේ ආහාර වේල තුන යා වෙනදගත් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය විතරක් අඩු කරගෙන 3න් එකක් ප්‍රමාණයට බත් අරගෙන වේල තුනම ගන්න පුළුවන්. හැබැයි අර වේල දෙක අතර කන්න එපා මොනවා. දැන් උදේ අපි 7ට කාලා දවල් 1ට කනවා නම් එතන පැය 6ක් තියෙනවනේ. ඒ පැය 6ේදී වතුර විතරක් බොන්න. ඒ පැය 6 හරිම වැදගත් ඒ ෆාස්ටිං ඉන්න එක, නිරාහාරව ඉන්න එක. දැන් ලංකාවේ ගොඩාක් පිළිකා වැඩි වීමට ප්‍රධානම හේතුව තමයි අපි නිතරම කටේ මොන හරි දාගන්න එක. ඒ කටට විවේකයක් නැහැ, බඩවැල් වලට විවේකයක් නැහැ. ඒ හැමතිස්සෙම ටොපියක් හරි මොනවා හරි දාගන්න එක තමයි. මොකොත්ම නැත්නම් බත් කාලා සීන්ටියක් හරි කටේ දාගන්න. ලංකාවේ මිනිස්සු එහෙමයි. ඒ ප්‍රශ්නේ තමයි ලොකෝටම තියෙන්නේ. ඒ නිසා දැන් උදේ ආහාරය 7ට ගත්තොත් දවල් 1ට දිව ආහාරය ගන්නවා නම් ඒ පැය 6වත් අඩුම ගානේ ගන්න එපා කෑම. වතුර විතරක් බොන්න. ඊට පස්සේ එකේ ඉඳලා රෑ 8ට නම් ගන්න කෑම ඒ පැය 6ට එකක් ගන්න එපා. ඒ විදිහට ඔය ෆාස්ටිං ඉඳීමේ ගොඩාක්ම වැදගත්. ඒක ආරම්භ කරන්න ඕන මූලිකව ඒ විදිහට. ප්‍රධාන ආහාර වේල තුන අරගෙන ඒ අමතරව අතරමැද මුකුත් නොගෙන අරින්න ඕන. වතුර ඇරෙන්න. ඒ විදිහට කරගත්තොත් තමන්ගේ බර පාලනය කරගන්න පුළුවන්. නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. කාලයක් ජීවත් වෙන්න පුළුවන්. අත්‍තරම විවිධ ආබාධයන් නැතුව. නැත්තම් සාමාන්‍යයෙන් අවුරුදු 40 වගේ වෙනකොට කෑමකට වැඩි ලොකු බෙහෙත් ටිකක් බොන්න වෙනවා. ඒතකොට කෑම එක පොඩි කරලා බෙහෙත් ටික ගන්නක් විතර බොන්න වෙන ගන්නට එනවා. දැන් හොයලා බලන්න ලංකාවේ මිනිස්සු සාමාන්‍ය අවුරුදු 30න් උඩ ඉන්න අයගේ 3න් එකක් විතර මොන හරි ලෙඩක් තියෙනවා. දියවැඩියාව, ප්‍රෙෂර් එක, හෘදයාබාධ, කොලෙස්ටරෝල් වයස 30 පැනපු අයගෙන් 3න් එකක් විතර. ඒ කියන්නේ සමස්ත ජනගහනයේ ලොකු ප්‍රමාණයකට මේ බෝනවන් රෝග තියෙනවා.
ඒකට හේතුව තමයි මේ ආහාර. අපි ජීවන රටාව වෙනස් වුණා ආහාර රටාව හදාගත්තේ නැහැ ඒකට. අපි තාමත් කන්නේ අර පැය 12ක් 14ක් අය වේසා වැඩ කරපු මිනිස්සුන්ගේ ඒ බත් තුන් වේල තමයි කන්නේ. සමහරට ඊටත් වැඩි ශනික ආහාර ඇවිල්ලා තියෙනවා. පාන් පිටි කෑම ඒව ටික. ඒතර පිළිකා වලට ප්‍රධාන හේතුවක් තමයි මේ සුගර් අඩංගු ආහාර. ඇත්තටම සීනි කියන්නේ පිළිකාවට හේතුවක්ම වෙලා තියෙනවා. දැන් ගොඩාක් අය හොයන පිළිකා වැඩියයි කියලා. සීනි වලින් තමයි ප්‍රධාන විදියට පිළිකා වැඩි වෙලා තියෙන්නේ. පාන් පිටි කෑම වලින්. ඒතර දුම්පානය නිසා මුඛ පිළිකා ඇති වෙනවා. පෙනහළු පිළිකා, ගලනාලයේ පිළිකා, හෘදයාබාධ. ඒ ටික වැඩි වෙනවා. දුම්පානය නම් කරන්න එපා. ඒ කරන තැනක ඉන්නත් එපා. ඒ කියන්නේ ඔයා දුම්පානය නොකරට වැඩක් නැහැ. ළඟ හිටියම ඇති. පැසිව් ස්මෝකින් කියන එක තමයි මෙයා සිගරට් එකක් බොනකොට මම ඉන්නවනම් මට නිකම්ම දුම ගිහිල්ලා ඉවරයි පෙනහල් වලට. මම දුම්පානය නොකර කියලා මට එතන ප්‍රයෝජනයක් නැහැ. දැන් දුම් බොන කෙනෙක් ළඟ ඉන්නත් එපා. ඒ තරම්ම නරකයි. ඒකට තමයි හෘදයාබාධ වැඩි වෙන්නේ පිළිකායෙන්. එතකොට ඔයාලා කාට හරි උසබර දන්න අය ඉන්නවද මම BMI එක හදලා දෙන්නේ? අර විදිහට හදා ගන්න පුළුවන් නේ. කිලෝග්‍රෑම් වලින් බර අපි කිරාගත්තා. උස සෙන්ටිමීටර වලින් අපි 160 නම් 1.6 මීටර එක වැඩි කරා 1.6. ඒතර ඒකේ වර්ගය ආවා. කිලෝග්‍රෑම් ගන්න ඒ උසේ වර්ගයෙන් බෙදුවා. බෙදුවා වෙනවා BMI. BMI එක අපි normal යන්නේ 20න් පහළ නම් අන්ඩර්වේ. 20-25 නම් healthy. 25 30 නම් overweight යනවා. 30 පැනනොත් obese. obesity කියන තත්ත්වයට යනවා 30 පැනන. 35 පැනනොත් very obese කියලා යනවා. අධික ස්ථූලතාවය කියලා. ළඟම ටිකට් යන කට්ටිය. හොඳයි. මොනවා හරි තියනවාද මේ ගැටලුවක් ඔය මම දැන් පැහැදිලි කරපු දේවල් වල? මම ප්‍රශ්න අහන්නේ මගෙන් අහන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවද? මට ආහාර ප්ලෑන් එකක් වුණත් හදලා දෙන්න තිබුණා කිව්වනම් මේ උසබර එක මට ඒකට බොඩි වේට් එකත් එක්ක මම අර උදාහරණයක් තමයි අපි දුලාජ් පුතාගේ ගත්තේ. මේ ඒ වගේ මට හදලා මේ කොහොමද වෙන්න ඕන කියලා. එතකොට ෆාස්ටිං කියන එක ඔය නිරාහාරව සිටීමේ දැන් මගෙන් ඇහුවේ ඇත්තටම අපි පුළුවන් පැය ගාණක් ඒ කියන්නේ අඩුම සමහර අයට පැයක් නිරාහාරව ඉන්නත් බෑ. දැන් කෑම කාලා පොඩි වෙලා ගියා තාම මොනවද කටේ දා ගන්නවා. අර නිරාහාරව ඉන්න කාලේ ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපි දැන් රෑ 8ට රාත්‍රී ආහාරය අරගෙන අපිට දවල් 12 වෙනකන් ඉන්න පුළුවන් නම් ඒතර පැය එතන තියෙනනේ 16. ඒ නිරාහාරව ඉන්න කාලේදී තමයි මේ මට ඒක කියන්න බැරුණේ දැන් අපේ ශරීරය අපි දැන් කලින් කාපු කෑම තමයි දැන් අර ග්ලූකෝස් මංකෝ ඉන්සුලින් හෝමෙන් ග්ලයිකෝජන් විදිහට අක්මාය තැන්පත් වෙනවා. ඊට වැඩි ටික ශරීරය පුරා දින පටකවල ෆැට් විදිහට මේදේ විදිහට තැන්පත් වෙනවා. එතකොට මේවා දහනය කරන්න නම් අපි දැන් අඩුම රාත්‍රී ආහාරයෙන් පස්සේදී මොනවත් කෑම ගන්න නැහැ කියන්නේ උදේ වෙනකොට අපේ ලේවල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය 0 වෙනවා බිඳුව වෙනවා. එතකොට අපේ ශරීරේ ඉන්සුලින් ස්‍රාවය වෙන්නේ නැහැ. ඒතර ඉන්සුලින් ස්‍රාවය වෙන්නේ නැහැ ග්ලූකෝස් සාන්ද්‍රණය බිඳුර වුණාට පස්සේ අපිට අපි මොනවා හරි ක්‍රියාකාරකමක් කරනවා නම් අපිට ශක්තිය ඕන. අපි කොහොමද ශක්තිය ගන්නෙ? අපේ අක්මාවේ තැන්පත් වෙච්ච ග්ලයිකෝජන් අපි හරවනවා ආයෙ නැවත ග්ලූකෝස් වලට. ඒකට තියෙනවා ග්ලූකෝගෝන් කියලා හෝමෝන් එකක්. සාමාන්‍යයෙන් අපිට ආහාර නොගෙන දැන් අපි රාත්‍රී ආහාරයෙන් පස්සේ වතුර විතරක් බීලා ඉඳලා උදේ කාලේ දැන් මොනවා හරි ව්‍යායාමයක් වැඩ කරනවා නම් ඒකට ශක්තිය ගන්න විනාඩි 20ක් වැඩ කරන්න අපිට අක්මාවේ තියෙන ග්ලයිකෝජන් සහ ලේ වල තියෙන ග්ලූකෝස් වලින් පුළුවන්. විනාඩි 20කට එහා අපි ව්‍යායාමයක් කරන්න ඕන අපේ ෆැට් බර්න් කරන්න. සංචිත මේදය දහනය කරන්න නම් විනාඩි 20කට එහා අපි පැයක් කරනවා නම් අන්න විනාඩි 20 සිට ඒ වැඩි වුණු කාලය තමයි ඒ මේද පටකේ දහනය කරන්න අපි වැය කරන්නේ. ඒක කොහොමද දැන් අපේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු වෙනකොට අපේ අක්මාවෙත් අර ග්ලයිකෝජන් කියන එක සංයෝගය නැත්නම් එතකොට අපේ ශරීරය මොකද කරන්නේ? අපේ සංචිත මේදය දහනය කරලා ශක්තිය නිපදවනවා.
එතකොට තමයි අපේ ඇඟෙන් මේද පටකේ අයින් වෙන්නේ. ඒ නිරහාරව සිටින කාලේ ඉතාමත් වැදගත්. අපිට පැය 14ක් පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. එක එක්කෙනාගේ ශරීර ස්කන්ධයන් අනුව අපිට ඒක තීරණය කරන්න පුළුවන්. පුළුවන් තරම් මුලින්ම පටන් ගන්නව නම් ප්‍රධාන ආහාර වේල 3 ගන්නව නම් ඒ 3 විතරක් කරගන්න. අතරමැද ගන්න එපා. වතුර විතරක් බොන්න. එතකොට අර වගේ BMI එක ටික උඩින් යන අය ඉන්නෝ නම් 25 බැලලා 30 වගේ ඊට වැඩිය එයාලා පුළුවන් නම් BMI එක 30න් උඩ යනවා නම් බත් නොකාම ඉන්න පුළුවන් නම් හොඳයි. උදේ ආහාර වේල ස්කිප් කරලා දවල්ට බිත්තර දෙකක්, චිකන් ලෙග් එකක්, මාළු ටිකක් ඒ වගේ ප්‍රෝටීන් වලින් විතරක් යන්න පුළුවන් නම් ඔයාලගේ මාසයක් යනකොට කිලෝ 5ක් අඩු කරගන්න පුළුවන්. දැන් සමහර අයට තියෙන ප්‍රශ්නයක් ඔය බිත්තර මට මේ මහත්තයෙක් ඇහුවේ බිත්තර 4ක් 5ක් කෑම ප්‍රශ්නයක්ද කියලා. සාමාන්‍යයෙන් දැනට අවුරුදු 10කට උඩදී බිත්තර එකකට වැඩි කන්න බෑ කියලා සමාජ මතයක් තිබුණා heart attack එනවා කියලා. ඒක අන්තිම බොරුවක්. බිත්තර අපි 10ක් කෑවත් කිසිම ගැටලුවක් නැහැ. ඒකේ තියෙන්නේ අපිට ශරීරයට හිත කරන වැදගත්ම මේද අම්ල ටිකක් තමයි ප්‍රෝටීන් සහ මේද තමයි බිත්තරේ තියෙන්නේ. ඒතර අපි බිත්තර 5ක් 6ක් කාලා හිටියත් ඒලකට ගැටලුවක් නැහැ. වෙන මොකොත් ඕනේ. ඒ බිත්තර වගේ ගැන high fat high protein diet එකක් ගන්නකොට අපේ බර අඩු වෙනවා. ඒක තමයි යන ක්‍රමය. එතකොට නිරාහාරව ඉන්න කාලේ වැඩි කර ගන්න ඕන. ප්‍රෝටීන් වැඩි, ෆැට් වැඩි කෑම වේලකට තමයි අපි යන්න ඕන. සාමාන්‍යයෙන් ඔය බිත්තර, මාළු, මස්, ඒතර අලිපේර, පොල් තෙල් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. කිරි කනවා නම් සීනි පැණි නැතුව. දැන් අපි ලංකාවේ මිනිස්සුන්ගේ පොල් තෙල් හොඳටම හොඳයි. දැන් ඔය බොරු මත ගෙනාවට මාධ්‍ය වලින් ඇඩ් දැම්මට අපේ පොල් තෙල් දෙසර බෙදලා කෑවත් ගැටලුවක් නැහැ. හැබැයි අපි පිරිසුදුවට හදාගත්තු පොල් තෙල්. අර අනිත් කිසිම තෙල් වර්ගයක් ශරීරයට හිත කරන්නේ නැහැ. පාම් ඔයිල් වර්ග, පිටරටින් කියන එක ඔයිල් වර්ග, ভেජිටබල් කිසිම එකක්. මේවවත් ඔලිව් ඔයිල්වත් හොඳ නැහැ මේ බදලා ගන්න. ඔලිව් ඔයිල් හොඳයි අමුයෙන් කනවා. බැද්ද ගමන් ඒක සංයෝගය වෙනස් වෙනවා. එකත් වදින්න හොඳ නැහැ. හැබැයි අපේ පොල් තෙල් කිසිම ගැටලුවක් නැහැ. අපි ආචාර්ය කාලේ ඉඳන් මේක ආපු පොල් තෙල් එක හොඳ පොල් වලින් හදාගත්තු. ඒක දෙසරි බැද්දත් ගැටලුවක් නැහැ. පොල් තෙල් වල කොලෙස්ටරෝල් එන්නේ නැහැ. හිත කරම මේ දාම්ල තියෙන්නේ. පොල් සම්බෝල ඒක ඕන තරම් කන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි දැන් ඔය මේ වගේ දෙයකදී අපි අර එක එක්කෙනාගේ බර සහ ඒ උසානුව තියෙන BMI එක සහ එයාගේ තියෙන ලෙඩ රෝගات එක්ක බලලා තමයි අපිට පුළුවන් ඔයා මෙන්න මේ ඩයට් එක ගන්න ඕන කියලා නිර්දේශයක් කරන්න. එහෙම නැතු වුණොත් සමහරවිට අර මෙහෙම පොදුවේ කියන දේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර කෙනෙක්ට අවශ්‍ය නම් මට කතා කරන්න කියලා මම දැන් මෙතන සමහරවිට කියන්නේ කට්ටිය ඉන්නේ හින්දා මේ මොනවාරි ගැටලුවක් තියනවාද? මම ළඟට ගියා ඒක කවුරුත් කිව්වේ නැහැ. ඊට පස්සේ කාලේ එක්ම යනවා මම හිතන්නේ මම ඊට පස්සේ වැදගත්ම කොටස දෙනවා මේ ලික භාවිතය ගැන. සාමාන්‍යයෙන් ඒක ටිකක් ඉන්ට්‍රස්ට් මාතෘකාවක්නේ. ලික භාවිතයේදී මම කියන්නේ සාමාන්‍යයෙන් අපිට බොන්න තියෙන දේවල් වල හොඳම දේ තමයි වතුර. ඊට පස්සේ තැමිලි කොරොම්බ පොල් වතුර කිරි ෆ්‍රෙෂ් මිල්ක් එක. හැබැයි කිරි පිටි බොන්න එපා පිළිකා කාරකයක්. ඒ හිතකර විදිහට බොන්න තියෙන ඒ දේවල්. හැබැයි යම් කිසි කෙනෙක් ලික භාවිතා කරනවා නම් ඒකේ තියෙන ওই ලික කියන එකේ කාර්යයක් එකක් තියෙනවා. දැන් ලංකාවේ සමහර අය ඉන්නවා වයින් ස්ටෝර්ස් එකට ගියා කාලක් ඉල්ල ගත්ත එතනම බීර එතන මෙහා පැත්තට කියලා ගහලා යනවා. ඒ ලික ගන්න ක්‍රමය නෙමෙයි. ඔක මොරිනස්ලාගෙන් ආව ඔය විස්කි එහෙම මොන ඒ කාර්යයක් එකක් තියෙනවා. අරම නෙවෙයි ඒක. එතකොට මොකද්ද මේ ලික භාවිතයේදී අපි දැන් ඒ කොන කෙනෙකුට සාමාන්‍ය සතියකට ග්‍රෑම් 90ක ප්‍රමාණයක්. සතියකට ග්‍රෑම් 90ක් කියන්නේ බියර් බොන බියර් බෝතල් දෙකක්. එතකොට විස්කි එකක් වගේ නම් මිලිලීටර 250ක් සතියට. ඒක සතියකට ඒ ප්‍රමාණය ගන්න පුළුවන්. මේ අපි බොන ඒ කියන්නේ ග්‍රෑම් 90 කියන එක අපිට හදා ගන්න පුළුවන්. ඒකට සමීකරණයක් තියෙනවා. දැන් මිලිලීටර 250යි නම් බොන්නේ 250 වැඩි කිරීම. එතකොට 140 නම් විස්කි එකේ 40 බෙදීම 100 කියන්නේ 0.4යි. එතකොට 250 වැඩි කිරීම 0.4 වැඩි කිරීම 0.789. 0.789.
ඒ තුන වැඩි කරාම වෙනවා ග්‍රෑම් ගාන. ඒ ග්‍රෑම් ගාන ආසන්න වශයෙන් ලීටර් 140 විස්කි බෝතලයක මිලිලීටර් 250 ගත්තාම ග්‍රෑම් 80ක් වගේ එනවා. ඒ සතියකට බොන්න පුළුවන් ප්‍රමාණය තමයි ඒක. ඒ ගාන බිව්වොත් තමන්ගේ අක්මාව දිය වෙන්නේ නැතුව විනෝද වෙන්න පුළුවන්. දැන් ඔකේ අපි තීරණය කරන්න ඕන අපි බොන්නේ විනාශ වෙන්නද විනෝද වෙන්නද කියලා. දැන් සමහර අය හිතන මේක තමයි ලෝකේ තියෙන අන්තිම බෝතලේ කියලා. ඒක බොනෝ බීලා සෑන්ඩි නැතුව හරි කට ගහගෙන විතර එතනම අබරයක් දාලා එතන වැටලා අනිත් අයත් එක්ක රාන්ඩු වෙලා ඔක්කොමත් කරලා මොකද ප්‍රශ්නේ? අරක තමයි ප්‍රශ්නේ. දැන් විනෝද වෙන්නද විනාශ වෙන්නද බොන්නේ කියලා ඉස්සලම තීරණය කරන්න. විනෝද වෙන්න නම් බොන්නේ තමන්ගේ අර සතියකට දවසක් බියර් බෝතල් දෙකක් එහෙම නැත්නම් විස්කි එකක් වගේ නම් මිලිලීටර් 250. ඒකෙන් අක්මාව දිය වෙන්නේ නැතුව බොන්න පුළුවන්. හැබැයි මම ડોක්ටර් කෙනෙක් විදිහට කියන්නේ මේ බොන්නේ කියලා නේ මම මොනවාගේ බොන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම. බොන්න නම් හොඳ වතුර සායේ මුරුම්බදමිලි පොල් වතුර එලකිරි විතරයි. නමුත් අපි කිව්වත් කොච්චර කිව්වද ડોක්ටර් කිව්වා කියලා නෑනේ බොන කෙනා බොනවනේ. ඒක නිසා මම කියන්නේ එහෙම හිතකර විදිහට තමන්ගේ ශරීර සෞඛ්‍යය තියාගෙන බොන්නත් ඕන නම් විනෝද වෙන්න නම් බොන්නේ මේ සතියකට බියර් බෝතල් දෙකක් හෝ විස්කි බෝතලකින් කාලයක ප්‍රමාණයේදී අපි අක්මාව නරක නොවි. හැබැයි අක්මාවේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඒක හරියන්නේ නැහැ. අක්මාව නරක නොවි ගන්න පුළුවන්. එතකොට ඊළඟට මොකද්ද දැන් අපි ඔය විස්කි මොන හරි බොනවා නම් සෑන්ඩි එකක් පාවිච්චි කරනවා නම් හොඳම එක තමයි වතුරත් එක්ක බොන එක. මොකද ඔය ඇල්කොහොල් එක අපේ ඇඟට ඇතුල් වෙන ගමන්ම අපේ විජලනයක් වෙනවා. ඔය ගොඩාක් ප්‍රශ්න එන්නේ විජලනය වෙන හින්දා ඇල්කොහොල් එකෙන්. ඒකට අපි සෑන්ඩි කරන්න ඕන වතුරේ. වතුර බොන්න බැරි කෙනෙක් අපි හිතමු සෝඩා දාලා බිව්වා කියලා. ඒ ග්ලාස් එකේ ප්‍රමාණය දැන් මේ වගේ නම් ඒ ෂොට් එක ඉවරන ගමන්ම ඒ සමාන වතුර ප්‍රමාණයක් බොන්න ඕන. ඒකට සමාන වතුර ප්‍රමාණයක්. එතකොට අර ඩිහයිඩ්‍රේෂන් එක වෙන්නේ නැහැ, විජලනය වෙන්නේ නැහැ. ගොඩාක් හානිය අඩු වෙනවා. ඒකයි මම මුලින්ම මේ කාලෙත් එකක් තියෙනවා ඒක අර වගේ නැතුව මේ වියරුවෙට්ල වගේ බොන්නේ නැතුව. සාමාන්‍යයෙන් අපේ සුද්ධෝ ඒ පරිණාසලකින් ආපයක් නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ. If you take alcohol, at least you dance or sing a song or at least you send a text message to ex-wife or ex-girlfriend කියලා. එයාලගේ භාෂාවෙන් එයාලා විනෝද වෙන ක්‍රමයක කියන්නේ මොකද? එක්ක අපි ඇල්කොහොල් ගත්තා නම් සින්දු කියනවා. එහෙම නැත්නම් නටනවා. එහෙමත් නැත්නම් එයා ඩිවෝර්ස් වෙච්ච කෙනෙක් නම් ex-wife ට ටෙක්ස්ට් මැසේජ් එකක් දානවා. නැත්නම් ex-girlfriend ට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න කියලා. දැන් එයාලා විනෝද වෙන ක්‍රමයක. අපි ඒක බලන්න ඕන. අපි විනෝද වෙන්න වෙන විදියකට නම් අපි හිතා ගන්න ඕන අය කියන්නේ. ඒකේ කියන අර්ථය කියන්නේ අපි ඇල්කොහොල් ටික අපරාධය කියලා ඒක අරගෙන විනෝද වුනේ නැත්තම්. දැන් ගන්න විනෝද වෙන්න නම් ඒක විනෝද වෙන්න ඕන. නැතු එතන බීබු ගමන් අදගෙන වැටලා ඉන්නු නම් කොහේ හරි ඉතින් වැඩක් නැහැ නේ ඒකත් එකේ. එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ කාරණේ අනිත් කාරණය තමයි දැන් අපි මං හිතන්නේ මෙතන ඉන්න ඔක්කොම බෞද්ධයෝනේ. මම හිතන්නේ වෙන ඉන්නවද කැතලික් එහෙම. ඒ බෞද්ධයන්ගේ දැන් තියෙනවා අපි මං අහුවොත් දැන් ඔය පස්සේ පන්සිල් පදේ මොකක්ද කියලා ඒක දන්නවනේ. ඒකේ තේරුම මොකක්ද? අර දන්න කෙනෙක් කියන්නේ. එතුමා කියන්නේ ඒකේ සුරාමේර මජ්ජපමා දට්ටන වේර ඒකේ කියන්නේ මත්පැන් බොන්න එපා කියන කියන්නේ. ඒක සමාජ මතයේ තියෙන ඔක. නමුත් සමාජ මතයේ තිබුණාට ඔය සුරාමේරය කියන ශික්ෂාපදයෙන් කියන්නේ ඒක නෙවෙයි. ඒක වෙන දෙයක් කියන්නේ. මොකද ලංකාවේ ඔය හාමුදුරුවෝ අපේ කියන එකම නෙවෙයි බුද්ධ දර්ශනය කියන්නේ. බුද්ධ දර්ශනයක බුද්ධියේ දහමක්නේ. ඒක බුද්ධියේ දහම කියන්නේ ඒක බුද්ධිමතුන්ට අවබෝධ කරගෙන තේරුම් ගන්නත් කියපු ධර්මයක්. ඒක දැන් හාමුදුරුවෝක බුද්ධා ගමක් කරගත්තට පස්සේදී අර බුද්ධිමතුන්ගේ දෙන බුද්ධියේ දහම කියන එක වෙනස් කරගෙන තියෙන්නේ. ගොඩක් ඒවා හාමුදුරන්ගේ වාසියට. ඒතරයි සුරාමේරය මජ්ජපමා දට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය බොන්න එපයි කියන එක නෙමෙයි. ඒකේ කියන්නේ සුරාව මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිවන් මාර්ගට යෑම ප්‍රමාද වීම. වැළැක්වීමේ ශික්ෂාපදේ සමාදන් නෙමෙයි.
ඒතර සුරාව කියන්නේ අපි මත්පැන් අරගත්තාම නිවන් මාර්ගට යාම ප්‍රමාද වෙන්නේ කොහොමද? ප්‍රමාද වෙන්නේ අර මං කලින් කිව්වා වගේමයි මත්පැන් ටිකක් බීලා ඉස්සෙල්ලාම ළඟ ඉඳන් මිනිහට බෝතලෙන් කඩලා අනිනවා. එතකොට හිංසා කරා එක්ක එමිනියා මෙවන ප්‍රාණඝාතයක් කරා. එහෙම නැත්තම් බීපු ටික මදි වුණා කියලා හොරකමක් කරා. එතකොට දෙවෙනි පන්සිල් පදෙත් කැඩුනා. ඊට පස්සේ තව කට්ටියට බිව්වට පස්සේ තුන්වෙනි සිල් පදෙත් කඩන්න ඕන වෙනවා. කාමයේ මිත්‍යාචාරයත් කඩනවා. ඊට පස්සේ ඒකත් බැරි නම් ගෙදර ගිහිල්ලා ගෙදර බීනිතර ළමයිට ගහනවා. ගෙදර කොටු කරා. ළමයි මිනිහෙක් රණ්ඩු වුණා. ඒ විදියට එක නැත්තම් ඩ්‍රයිවිං කරන් ගිහලා අයිතර මිනිහෙක් කප්පල මැරුවා. ඔය මත්පැන් භාවිතයේ ඒ සිල්පදේ කැඩෙන්න නම් නිවන් මාර්ගට යාම ප්‍රමාද වෙන්න නම් අර මොනවහරි කරන්න ඕන. අපි මිනිස්සෙක් කියන එයා ධාර්මික විදියට හම්බ කරගෙන එයා මත්පැන් ටිකක් බොනවා. බීලා යාගෙන් ඔය මං කියපු කිසිම දෙයක් වෙන්නේ නැහැ. එයාට කිසිම පෞකාරකමක් කරන්න පන්සිල් කඩන්න ඕන වෙන්නේ නැහැ. මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ. සද්දකින්වත් ගෙදර බිරිඳට ප්‍රශ්නයක් නැහැ, දරුවෝට ප්‍රශ්නයක් නැහැ. සමහර අය බිව්වද කියලා කවුරුත් දන්නේ නැහැ. කිසිම ආකාරයකින් ඒ සිල්පදේ කැඩෙන්නේ නැහැ. සිල්පදේ කැඩෙන්න නම් අර කියන මං අර කිව්ව ටිකම කරන්න ඕන. ඒක. එතකොට අපි ඒ ශික්ෂාපදේ ඒකයි කියලා තියෙන්නේ. එතන බොන්න එපා කියලා නෙවෙයි කියලා තියෙන්නේ. මේ බීලා අර කරන සිල්පද කඩන ටිකයි ඔක්කොම දැන් ගෙදරට එපා වෙන්නේත් ඒකයිනේ. දැන් මිනිස්සෙක් වුණාම යාට තියෙනවා ගරුත්වය. බිව්ව ගමන් සමහර මිනිස්සුන්ට මේ එයාගේ ගරුත්වයක් නැති වෙනවා. අම්මා තාත්තගේ ගරුත්වයක් නැති වෙනවා. බිරිඳ දරුවෝ හිටියොත් මේ මිනිස්සු එතනින් ඉන්න බැරුව යනවා. ආලපාල මිනිහත් ඉන්න දේ ඊට පස්සේ තමගේ ආයතනයේ ගරුත් ඒකත් නැති කරනවා. දරුවන් මාත්‍ය දේශනයේදී කිව්වේ අන්න සදන් එකේ ආවල් බ්‍රාන්ච් එකේ ආවලා මෙතන බීලා මෙහෙමයි කිව්වා. ඉතින් ඉවරයි ආයතනේ. ඒ වගේ ඒ බීමත් මත්පැන් භාවිතයෙන් පස්සේදී අපි හැසිරෙන්නේ කොහොමද කියන එකත් එක තමයි ඒක තීරණය වෙන්නේ. දැන් මිනිහෙක් ඇත්තට වැදගත් වෙන්නේ මිනිහෙකුට කොච්චර උපාධි තියනවද, එයාට කොච්චර සල්ලි තියනවද, එයාට කොච්චර වාහන තියනවද, ලොකු ගෙයක් තියනවද කියන එකෙන් නෙවෙයි. එයා කතාවෙන් සහ ක්‍රියාවෙන්. එයාගේ කතාව කොහොමද? අනිත් මිනිස්සු හෙලා දැකලා අරයට ගරහලා එහෙම කතාව. ක්‍රියාව කොහොමද? ඒකත් අනුව තමයි මිනිස්සෙක් වැදගත් මිනිහෙක් වෙන්නේ. නැතුව අර ටික තිබුණාට වැදගත් මිනිහෙක් වෙන්නේ නැහැ. දැන් සමාජෙ ගොඩක් අය හිතන්නේ එහෙම ලොකු වාහනකින් බැස්සා අන්න ලොකු ගෙයක් තිබුණා. එයාගේ ඩෙසිග්නේෂන් එක තනතුර ලොකුයි. ඒක තිබුණා කියලා නෙවෙයි. ක්‍රියාවෙන් සහ කතාවෙන් මිනිහෙකුට වසලෙක් වෙන්නත් පුළුවන්, වැදගත් මිනිහෙක් වෙන්නත් පුළුවන්. ඒ බීමත්කමත් එහෙමයි තියෙන්නේ. මත්පැන් ටිකක් විනෝද වෙන්න බොන්න පුළුවන්. තමනුත් විනාශ වෙලා තමන්ගේ ගෑවිච්ච පරම්පරාව ඔක්කොම විනාශ කරන්න පුළුවන්. ආයතන ඉඳලා ගමයි නම පවා නැති කරන්න පුළුවන්. ඒ නිසා අපේ බානු අපේ චේර්මන් මහත්තයා කිව්ව විදිහට අපේ සදර්න් ඇසෝසියේට් එකේ ගොඩාක් මේ මහන්සි වෙන කොල්ලෝ ගෙල්ලෝ කිව්වා ඉතින් ඒ පර්ෆෝමන්ස් අනුව ඉන්කම් එකක් හොඳට ගන්නවා. ඒක අනුව ඒගොල්ලෝ කනව බොනවා. ඉතින් ඒක නිසා ඒ කන බොන දේවල් පිළිවෙලකට තමනුත් ආරක්ෂා වෙලා තමන්ගේ අම්මා තාත්තගේ ඒ බිරිඳගේ දරුවන්ගේ ගරුත්වයන් ආරක්ෂා කරගෙන තමන්ගේ සෞඛ්‍යය ගැන හොඳ good health එකක් maintain කරන්න ඕන. හැම වෙලාවෙම මොකද තමන් කරපු සියලුම දේවල් ඉවර වෙනවා. heart attack එකක් හදුන හෙට මැරුණා. ඉවරයි. company loss එකක්, පවුලට loss එකක්. දැන් මොකද මේ ලංකාවේ දැන් දැනට යන හැටියට කිසිම කෙනෙක්ගේ ජීවිතයක් ෂුවර් නැහැ. හෙට නැගිටිද කියලා ෂුවර් නැහැ. ඒ තරම් සෞඛ්‍ය මට්ටමේ පිරීලා තියෙනවා. දැන් පහුගිය කාලේ ડોක්ටර්ස්ලගේ බව ගොඩාක් අය නැති වුණා. මම දන්නේ යාළුවෝ ගොඩාක් නැති වුණා. ගොඩාක්ම වෙලා තියෙන්නේ මේ මම කතා කරපු කාරණා ටිකම තමයි. එක්කෝ සුගර් රිපෝට් සීනියර් ඩංගු ආහාර ගන්නවා, ස්ට්‍රෙස් එක වැඩි, නිින්ද නැහැ, ටාගට් වලට දුවන. ඉතින් ඒවත් එක්ක තමයි මේ හෘදයාබාධ වැඩි වෙලා තියෙන්නේ. කියලා අවුරුදු 30ක 35ක 40ක කෙනෙක් කියන්නේ එයා ජීවිතේ ඉතින් දෙයක් කරගෙන මහන්සි වෙලා තමයි ඉගෙන ගන්න ලොකු කට්ටක් ගාලා. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපිට තිබුණ අපි පුදුම විදිහට දුෂ්කර විදිහට ඉගෙන ගත්ත මිනිස්සු. ඊපස්සේ ඉස්කෝලේ කාලේ එහෙම ඉගෙන ගත්තා. කැම්පස් ගියා නම් එහෙම තැනක එහෙමයි ට්‍රේනින්ග් එකක් නම් ඒත් එහෙමයි. ඒ හැම දෙයක්ම කරලානේ දැන් මේ වගේ රැකියාවකට එන්නේ. එතකොට ඒ රැකියාවෙන් තමන්ට ජීවිතේ විඳින්න කාලයක් ඕන. අර විතර අකාලේ තමන්ට හෘදයාබාධයක් ඇදුණා.
මොකද මගේ ළඟට එන්න බෙහෙත් ගන්න ළමයි ඉන්නවා අවුරුදු 11 9 ළමයි ඉන්නවා ප්‍රෙෂර් තියෙනවා කොලෙස්ටරෝල් මේ පොඩි ළමයි අවුරුදු 9 11 ප්‍රෙෂර් එක කොලෙස්ටරෝල් තියෙන ළමයි ඉතින් ඒ ආහාර රටාව සහ යාර විහාර මොකද ළමයිට ක්‍රීඩාව ඉස්කෝලෙන් අයින් කරාට පස්සේ ළමයෙකුට ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 18කට පස්සේ ක්‍රීඩාව ගන්නන්න බෑ එයා ඒකට යොමු වෙන්නේ නැහැ අපේ පාසල් අධ්‍යාපනය මේ විශේෂ දැනුමට විතරක් සීමා වුණත් එක්ක තමයි ගොඩක් මේ ප්‍රශ්න මතුවුනේ. දැන් පාසලකට දරුවෙක් යවන්නේ දැනුම ආකල්ප කුසලතා කියන තුනම සංවර්ධනය කරන්න. එතකොට දැනුම කියන එකෙන් විශේෂ දැනුම කියන්නේ 10න් එකක්. ඒක තව ගොඩාක් දැනුම තියෙනවා. ඒක කුසලතා දෙන්නේ අත් කකුල් වලට. ක්‍රීඩාව, සෞන්දර්යය, නර්තනය ඒවා. ඒතර ආකල්ප දෙන්නේ මේ හදවතට. ආකල්ප දෙලා හදවත හදන්න ඕනේ. ඒක අපේ පාසලෙන් ඒව වෙන්නේ නැහැ. පාසලෙන් ඈත් වෙලා තියෙන්නේ අර විෂය ධර්ම කියන කොටසට විතරක්ම අධ්‍යාපන දර්ශකයේ විතරයි සමහර තැන්වල බලන්නේ. ළමයා පුටුවේ වාඩි කරගෙන උගන්වන්න බලන්නේ. ඒකත් එක්ක ක්‍රීඩාවෙන් ඈත් වුණු ළමයා මේ ක්‍රීඩාවට යොමු කරන්න බෑ. ඒකත් එක්ක තමයි ව්‍යායාම නැති වෙලා තියෙන්නේ. මම හිතන්නේ මට කතා කරන්න ගොඩක් දේවල් මම කතා කරා. ප්‍රශ්න නම් ආවේ නැහැ වගේ ගොඩක් මාඩුයි. චන්දන මහත්තයා ප්‍රශ්නයක් තියෙද? ශරීර ස්කන්ධ දර්ශකේ හදා ගන්න හැටි පැහැදිලි නේ? ඇල්කොහොල් ග්‍රෑම් ගන්න හදා ගන්න හැටි පැහැදිලි නේ? ශරීර ස්කන්ධ දර්ශකේ අපි කිලෝග්‍රෑම් වලින් බර ගත්තා. උස මීටර වලින් අරගෙන වර්ග කරා. ඒකෙන් බර බෙදුවා. तर ඇල්කොහොල් ග්‍රෑම් ගන්න හදාගන්නේ මිලිලීටර 250 නම් ඒක වැඩි කරා 140 නම් තියෙන පර්සන්ටේජ් එක 40 cm දෙකට 0.4යි. ඒතකොට 250 වැඩි කිරීම 0.4 වැඩි කිරීම 0.789. ඒ සමීකරණයට දැම්මහම එනවා කොච්චර ඇල්කොහොල් ග්‍රෑම් ගන්නක් තියෙනවද කියලා ඕනම එකක බියර්ද විස්කිද බ්‍රෑන්ඩිද ඕන එකක්. එකෙන් ග්‍රෑම් ගන්න හදා ගන්න පුළුවන්. උපරිම ප්‍රමාණය තමයි ග්‍රෑම් 90යි සතියට. බියර් නම් බෝතල් දෙකක වගේ තමයි තියෙන ප්‍රමාණය. ඉතින් ඒ ප්‍රමාණය ඉක්මවන්න එපයි කියලා තමයි මම ඉල්ලන්නේ ડોක්ටර් කෙනෙක් විදියට. ඒක ඔයාගේ කම්පැනි ඉල්ලීම ඒක තමයි. how to maintain a good health කියන මාතෘකාවට තමයි ගොඩාක් උපමාතෘකා රාශියක් ස්පර්ශ කළා. දිවාහාරයෙන් පස්සේ ඉතින් අපි අමාරු වෙලාවක තමයි මේ කට්ටිය මෙතන රැඳුනේ. ගොඩක් අයට ඉන්න අපහසු වෙලාවක සාම්ප්‍රදායික ධර්ම දේශනා පැවැත්වන්න නැතුවත් ඒකයි මම නැත්තම් ට්‍රාන්ස්පරන්සි දාලා කරා කට්ටිය මෙතන ගිදා ගන්නවා. ඒක වැඩක් වෙන්නේම නැහැ. ඒ නිසා මේ විදිහට මම මේක අවසන් කරන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලගේ BMI එකේ ප්‍රශ්නයක් හරි බොඩි වේට් එකේ ප්‍රශ්නයක් හරි ලෙඩක් හරි තියෙනවා නම් අහන්න. අපි මම අර ප්‍රශ්න කීපයකට උත්තර දුන්නා. මේ කාලය ඉක්මන නිසා අපි වැඩසටහන අවසන් කරමු. මම අපේ උදිත් මහත්තයා අවසන් කරමුනේ. තිරුදෙනාගෙන් අවසරයි. අපගේ දිවා ආහාරයෙන් පසුව පැවැත්වුණු මෙම සෙෂන් එකේ හරබර දේශන දෙකක් සිද්ධ වුණා. ඇත්තටම මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් සහ අපේ හෙල්ත් එක මේන්ටේන් කර ගැනීම සම්බන්ධයෙන් මට විටින් විට තමයි මේ ડોක්ටර් සම්පත්ගේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සෑහෙන වටිනවා. නමුත් කාර්යබහුලත්වයත් එක්ක මම විටින් විට පොඩ්ඩක් විදුණා. මේ ඇත්තටම සදන් ඇසෝසියේට් අධිපති බාලභද්‍රවංශ මහතා සහ ප්‍රභාදී අල්විස් සර් එතුමනම චන්ද්‍ර දිසානායක සහ මැනේජ්මන්ට් එකේ සංකල්පය හැමදාම කවුරුත් සතුටින් හොඳින් සහ හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව අනාගතය සාර්ථක කරගෙන හොඳ ජීවිතයක් ගත කිරීම ඒ වෙනුවෙන් තමයි සියලුම දේවල් සංවිධානය වෙන්නේ. කාලය ඉක්ම වෙලා තියෙන්නේ. ඇත්තටම ස්තුතියක් මම මේ අවස්ථාවේදී බුදු කරනු ලබනවා
මුලින්ම ස්තුතිය කම්පැනි එකේ චෙයාමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය මෙන්ම කළමනාකාරීත්වයට මේ දේ ප්‍රෝග්‍රෑම් එක සකස් කිරීමට අනුබල අනුශාසනා සහ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ ප්‍රෝග්‍රෑම් එකේ කටයුතු කරගෙන යද්දී අපිව මොටිවේට් අපිව දිරිගැන්වීමට ක්‍රියා කළ රුවන්ජාල සර් ඔබතුමාගේ ස්තුතියි. අපි ඉදිරියේදී ඔබතුමාගේ හම් වෙනවා මේ වගේ වැඩසටහන් කරන්න බලාපොරොත්තු තියාගමු. ඒ වගේම සෞඛ්‍ය අතාම වැදගත් ලෙස අපි මේන්ටේන් කරගෙන සෞඛ්‍ය අපේ ශරීරයට අනුගත කරගෙන අපේ ජීවිතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් බොහොම කාර්යබහුල කටයුතු කරන ඇක්ටිවිටියේ පොද මහත්මිය සිටිනුට සමාජ සත්කාර සේවයක් සහ හොඳ වෙනත් සංගමයේ වගේම හොඳ පවත්වාගෙන යමින් හොඳ සේවයක් කරන දෙවිවරුන්ට රාජකාරියේ වගේම අපිට සම්බන්ධව එක්ක සේවය කරන කාර්යවල ඒ කාර්ය සීමාවෙන් අපිට විලක් වේ කර අපි සමග සම්බන්ධ වුණු අපේ ડોક્ટર සම්පත් සෙටිආරච්චි සර් එතනම ඔබතුමාට බොහොම ස්තුතියි. සියලුම දෙනා